කොච්චර ගැඹුරු දහම් කාරණා දැනගෙන හිටියත් සිතුවිලි වලින් තර්ක නිර්මාණය කර කර මත් වෙලා හිටියත් ඒ සිතුවිලි වලින් පැන නගින ධර්ම කාරණාවලට අවබෝධය කියලා රැවටිලා ඇඳගෙන හිටියත් ජීවිතයට මුහුණ දෙන්න වෙන ඇතම් ප්‍රශ්න එක්ක ඒ කිසිම ධර්ම කතාවක් ප්‍රායෝගික වෙන්නේ නැති වෙනවා. ගොඩක් දෙනෙක්ට ධර්මය හම්බ වෙන්නේ තර්කණයක් කරා. අන්නේ තර්කණයට එයාලා ප්‍රඥාව කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිකන් කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවට ටොපියක් රස බලනවා වගේ හිත අරමුණක් එක්ක එල්ලිලා විදින එක්තරා රස අරමුණක් විතරයි. මට නම් දැනෙන්නේ ධර්මය කියන දේ තියෙන්නේ ජීවිතේ ප්‍රායෝගික සංසිද්ධිත් එක්ක බැඳිලා. මහා ගැඹුරක් මවන ධර්ම කතාවකින් වුණත් තමන්ගේ ජීවිතේ ඇතම් සංසිද්ධි වලට විසඳුමක් එන්නේ නැත්තම් ඔය ධර්මය කියලා හිතාගෙන සූප්පු කරන ටොපිය විසික් කරලා දාන්න. සිතුවිලි වලින් නිර්මාණය වෙන හැඟීම් වලට ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න බැරි නම් ලොකුවට හිතාගෙන මවාගෙන ඉන්න තර්ක ටික ඔක්කොම එකතු කරලා කුණු බක්කියට දාන්න. ජීවිතයට මුහුණ දෙන්න. ඉවසීම පුරුදු කරන්න. ඒ ඉවසීම ASCII තමන්ගේ හිත දඟලන දැඟලිල්ල දකින්න. අන්න ඒකට සිහිය පුරුදු කරන්න.